ඔබට යම්කිසි දුකක් තිබ්බොත් අහන්ට කෙනෙක් හරි ඉන්නවා. සංඝයා වහන්සේ නමකට හරි ගිහිල්ලා දුකක් කියන්න පුළුවන්. ලිපියකින් හරි ලියලා දුක තුනී කරන්න ලියලා යවන්න පුළුවන්. සෑයකට බෝධියකට නමුත් දුක කියන්න පුළුවන්. නිරේ ඉපදුනොත් ඒ දුක් කාට නම් කියන්නද? ලැබිච්ච මනුස්ස ජීවිතයට සාප කරගන්න එපා. මේක කරුමක්කාර ජීවිතයක් කියලා හිතන්න එපා. අපිට සීතල හුළඟක් හරි එනවනේ. සීතල හුළඟක් හරි දැන් එනවනේ. නිරේ නෑ. කවදාවත් නෑ. අපිට විනාඩි 5ක් හරි නිින්ද යනවනේ. නිරේ කල්ප ගානක් නිින්ද කියන එක නෑ. අපි බත් ඇටයක් නමුත් කනවනේ. නිරේ නෑ. වැටෙන්න එපා මේ නිරේට. මනුස්ස ජීවිතයට සාප කරගන්න එපා. කරගත්ත පව් මත නැහින්න එපා. යම් දවසක නිවන ගැන ඇහුවනම්, සුගතිය ගැන ඇහුවනම්, අපාය දිව්‍ය ලෝකය ගැන හොඳට ඇහුවනම්, මොලේට කල්පනා වුණා නම්, අපිටත් වැටුණා නම් අපි පව් කරන්නේ නැහැ. කාගේ හරි අතින් පව් සිද්ධ වෙලා තියෙනවා නම් ඕවා නොදැනුන නිසා, නොදන්නා නිසා, නොකියු නිසා, බේරගන්න කෙනෙක් නැති නිසා. වැරදි වුණා කියලා නැහින්න එපා. ඒ මත්තේ ඉන්න එපා. දැන් ගැලවෙන පොටක් හොයාපල්ලා. තිරිසන් ලෝකේ කිව්වොත් දොරවල් කීයක්ද? කෙටියෙන් අපා දෙපා බහුපා සිව්පා කියලා කියන්න පුළුවන්. දෙයියනේ මාළු ටැංකියකට ওই මාළු ඉන්න තැන් වලට ගිහිල්ලා බලන්න කෙලවලක් නැති මාළු වර්ග. කෘමි සත්තු ගත්තොත් කෙලවරක් නැති කෘමි සත්තු. සතා සිව්පාව තිරිසන් ලෝකේ. තිරිසන් ලෝකේ විඳවනවා. කාන්ට නම් දුක කියන්නද? කාන්ට නම් දුක කියන්නද? වද දෙනවා. දැන් ඔන්න මේ පාර මහමේක පත්තරේ මම දැක්ක දාලා තිනවා. ඉන්දියාවේ වහින්නේ නැහැ කියලා ඒකට චාරිත්‍රයට කරන්නේ ගෙම්බෝ දෙන්නේ කල්ලා මල් මාලා දාලා ගෙම්බා කසාද බඳිනවා. ඕ මෙහි මල් ළගෙන දුක. ඊළඟට ජීව විද්‍යා පරීක්ෂණවලදී ගෙම්බා කපලා ගෙම්බාගේ බඩේ තියෙන කෑලි පරීක්ෂණයට අරන් ළමයිට උගන්වලා ආයෙත් මහනවා. මට කියලා තිනවා සමහර ළමයි, ස්වාමීන් වහන්සේ එහෙම මහලා ගෙම්බා තිබ්බ පැය 2-3ක් කපලා ඇන ගහලාම බඩ ඇතුලේ තියෙන ඔක්කොම පෙන්නලා ආයෙ මහනවා. පැය 2-3ක්. ඊට පස්සේ ආයෙ ගෙම්බා තිබ්බට පස්සේ පැන යනවලු. hina වෙනවනේ මේ දුක. දුක. පාරවල් වල හැප්පෙන සත්තුන්ට, චප්ප වෙන සත්තුන්ට මොන සත්කාරද? කකුලක් එක වාහනයකට අහු වෙලා ජීවත් වෙන මිනිස්සයා මුළු ජීවිත කාලෙම විඳින දුක බලන්න. ඇයි ඒ දුක තිරිසන් සත්වයාට නැද්ද? දුක. වැටෙන්න නම් එපා තිරිසන් ලෝකයකට. තිරිසන් හිතෙන් හිටියොත්, තිරිසන් සිතවිලි හිතුවොත් තිරිසන් ලෝකෙමයි. බල්ලෝ බල්ලුන්ට ආශාවෙන්, බල්ලෝ බල්ලුන්ට තුරුස්නාවෙන්, සතා සිව්පාට තුරුස්නාවෙන් හිටියොත්, තිරිසන් වැඩ කළොත්, බඩ ගෝස්තරයට පව් කළොත් තිරිසන් ලෝකේ. මිනිස්යාද කතා කරනවා මුන් තිරිසන් වගේ කියලා. මරණින් මත්තේ තිරිසන් ලෝකේ. ගොඩ එනු බොරු. කර්ම සකස් නොවන තැනක් නැහැ. කර්ම සකස් නොවන වෙලාවක් නැහැ සසර යන සත්වයාට. එහෙනම් පූසා අල්ලන මීයෙක් ගානේ ප්‍රාණඝාත. ඔහු දන්නේ. ගෙම්බා කන කෘමියෙක් ගානේ ප්‍රාණඝාත. ඔහු දන්නේ. නොදන්නා බව කර්මයේ සකස් වෙන්න බාධාවක් නෙවෙයි. නොදන්නා බවට කියන්නේ අවිද්‍යාව කියලා. අවිද්‍යාව නිසා නේන්නම් ඔක්කොම හැදින්නේ. පින්පව් බෙදන්න පුළුවන් ද තිරිසනාට?
මනුස්ස ලෝකෙත් මනසින් පිම්පව් බෙද බෙදා මනසින් තේරුම් ගන්න හිටියේ නැත්තම් ඔහුගේ මනස තිරිසන් ලෝකෙට වැටෙන්නේ. තිරිසන් සතාට ජීවිතේ තීරණාත්මකයි වෙනස් කරගන්න බෑ. ඔබට වෙනස් කරන්න පුළුවන්. මේ ධර්මය අහලා ඔබට ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් අද උනත්. තිරිසනට බෑ. ඉතින් සමහර තිරිසන් ජීවිත තියෙනවා එක දිගට ජීවිත 5000 6000 එක දිගට මැරෙනවා. එක විදියටම උපදිනවා. එකම ජීවිතේ විඳවනවා. ඊළඟට තියෙනවා പ്രേත අසුර. പ്രേත ලෝක ගැන කියන්න. പ്രേත නිකායවල තියෙනවා ගණන් කරන්න බෑ. එක එක പ്രേතයෝ කටවල් කුණු වෙලා පණුව වැටි වැටි අතපය සම්පූර්ණයෙන්ම කෝටු වගේ වෙලා බඩ කලගිඩි වගේ ඊළඟට ඔළුව විතරක් ලොකුවට තිබිලා අතපය කූඹි වගේ මස් වැදිලි අනේ මෙහිමත් ජීවින් പ്രേත ලෝකේ ගල් පෙරේතයෝ සම විශාල ගලක් වගේ പ്രേත ලෝක මස් වැදිලි പ്രേත ලෝක කැරකැවී යන പ്രേත ලෝක සමහර പ്രേතයන්ගේ ශරීරය මේ බුලත් කොළයක් තරම් പ്രേත බුලත් කොළයක් තරම් චූටි ශරීර විශාල ශරීර මාස් වැදිලි කුණු වෙලා මා එක්තරා ආරණ්‍යයකට ළඟදින් ගොඩ වුණා. තනිකර කුණු ගඳයි ගන්ධසාරයි ආරණ්‍යයට දාන ගේන මිනිස්සු නාය වහගෙන දාන ගේන්නේ. මං ඇහුවා ආරණ්‍ය හාමුදුරන්ගෙන් හාමුදුරනේ මක්ක වෙලාද මේ සතෙක් මැරිලාද ගන්ධසාරයි නෑ හාමුදුරනේ මේ ඉඩම පූජා කරපු මහත්තයාගේ තාත්තා මැරිලා මගේ ඉඩම තෝ කොහොමද පූජා කළේ කියලා මල පෙරේතෙක් වෙලා ඉඩම ඇවිදිනවා කිව්වා. කුණු ගන්ධයි ගන්ධසාරයි. ඊට පස්සේ මමත් මේ දැන් හිටිය දවසක් අම්මෝ ඉන්නම බෑ. මං ඇහුවා හාමුදුරනේ මේ ගඳ කොච්චර කලින් ඈතක තිබ්බි දැන් හැම තැනම එනවා කිව්වා. කොච්චර කාලයක්ද මාස 5ක් විතර වෙනවා කිව්වා. මං කිව්වා හාමුදුරනේ ඔබ වහන්සේලා සීල් ගුණ දන් රකින්න හාමුදුරුවරු. ශාසනීයට සසර දුකින් නිදහස් වෙන්න ආපු හාමුදුරුවරු. ඔබ වහන්සේලා භික්ෂූන් පැමිණිලි කරන්නට වරන් දෙවියන්ට. හාමුදුරනේ කොහොමද කරන්නේ? මං කිව්වා ඇයි ආහටානාටි කියන්නකෝ. පහනක් දල්වන්නකෝ. සෙම්පති දෙවරුන්ගේ නම් කියලා පැමිණිලි කරන්න. ඔබ වහන්සේ කියන්න මාස 5ක් ඉවසගෙන හිටියා. කියලා මං කිව්වා දවස් 3ක් විතර පහන තියන්න කියලා. ඉතින් මම ආවා. ආයෙ කාලෙකින් ආරණ්‍යට ගොඩ වුණා. ගන්ධසාර නැහැ. මං නායක හාමුදුරන් ඇහුවා මොකක් වෙලාද? පුදුමයි හාමුදුරනේ. දවස් 3ක් පිරිත් කියපු ගමම නැති වුණා කිව්වා. තුනුරුවන් සරණ පිහිට වුණා. ඒ සරණනේ. නමුත් ඒ ප්‍රේතයා කුණු ගඳ ගගහ පණුව වැටි වැටි ඕලාරික මිනිසුන්ගේ නහයට පවා ගන්ධස්සාරයේ දැනෙමින් යන ඒ මල ප්‍රේතයාට නිවනක් ඕනේ නැද්ද? ඔහු සසරේ ඔබගේ පියා වෙලා නැද්ද? ඔහු සසරේ ඔබගේ ස්වාමියා වෙලා නැද්ද? ඔහු සසරේ ඔබගේ දරුවෙක් වෙලා නැද්ද? ඒ අහිංසකයාට නිවනක් ඕනේ නැද්ද? ඔහු പ്രേත ලෝකයේ දැන් පිහිටක් නැහැ. ගොඩ යන බොරු. අසුර ලෝක. අසුර ලෝක කියන්නේ භූත ලෝකයේ ඉඳ දාස වූ පිම්පව් නොතේරෙන කොටසක්. විශේෂයෙන් දේවාල වල වගේ ඉන්නේ. හොඳ කිව්වත් කරනවා නරක කිව්වත් කරනවා. බෙල්ල කඩපන් කිව්වත් කරනවා. එහෙම. එතකොට ඒ වගේම läග ඒ වගේම ඉන්නේ උන් ඒ වගේම උපදිනවා. කල්ප ගණන් අවුරුදු 100,000 ගණන් උපදිනවා සතර අපායේ සත්වයා. එතකොට මම කියන්න ගියේ මේකයි. මං කියවනේ බේරෙන්න මේකෙන් කියලා. බේරෙන්න ඕන දැන් මේකෙන් වැටෙන්නේ නැතුව. දෙයියනේ ඔය සතර අපායේ වැටිලා
අවුරුදු කෝටි ගණන් වැටිලා අපායෙන් പ്രേත ලෝකෙන් ආය අපායට ආය තිරිසන් ලෝකෙට ආය අපායට වැටි අම්මා කෙනෙක්ගේ බඩට එනවා. ආපු ගමන් මේ ගෑණි තීරණය කරනවා ගෆ්සා කරන්න ඕන කියලා. සුළුපටු පවද්ද? දෙයනේ සත්වයා කරපු පව මොකද්ද? ඒ සත්වයාගේ කර්මය මොකද්ද? කල්ප ගණන් දුක් විඳින්දලා අම්මා කෙනෙක්ගේ බඩට එන්න හදනවා. විශේෂයෙන් අද වාගේ කාලෙක බුද්ධ ශාසනයක් තියෙන ගමින් ගමට සංඝ පිරිස ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන කොච්චර පාපයක්ද? මන්ට ළඟදින් කවුද කිව්වා දවසට සිංහල අම්මලා දරුවෝ 700ක් ගබ්සා කරනවා කියලා. ජාතියක් බේරෙයිද? ජාතිය කතාව පැත්තක තියන්න. දුර්ලභ මනුස්ස ජීවිතේ, දුර්ලභ බුද්ධ ශාසනේ. ඒකටයි උපත කියන්නේ දුකක්. උපත කියන්නේ වර්ණනා කළ යුතු දෙයක් නෙවෙයි. ජාතිපි දුක්ඛා. බුදුවරු ලෝකේ පහළ වුණත් නැතත් වෙනස් නොවන ධර්මතාවයක් තමයි ජාතිපි දුක්ඛා. එහෙම තියෙද්දී මේ ළමයි බිහි වෙන එක හොඳයි කියලා කියන්නේ සැපක් නිසා නෙවෙයි, බුද්ධ ශාසනයක් හම්බ වෙන නිසා.